ඔයාලා දන්නවද කොහෙද අපි මේ යන්න හදන්නේ කියලා? මේක තමයි ලංකාවේ උසින්ම තියෙන කන්ද වන පිදුරු තලාගල කන්ද බලන්න. මම නම් මේකට මීට කලින් ගිහින් නැහැ. අපි බලමු කොහොමද මේකට යන්න තියෙන process එක කියලා. පිදුරු තලාගලට ඕගොල්ලෝ යනවා නම් ඉස්සර ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ කවුරු හරි යනවා නම් හමුදාවේ හරි කවුරු හරි අඳුරන කෙනෙක් ඉන්න ඕනේ. දැන් එහෙම යන්න ඕනේ නැහැ. ඕනේ කෙනෙකුට ඇත්තටම පහසුවෙන් යන්න පුළුවන්. කාර් එකට නම් රුපියල් 800යි. යන එක්කෙනෙකුට රුපියල් 100 ගානේ. ඒ වගේ අරගෙන කිසිම කලින් දැනුවත් කිරීමක් පුහුත් නැතුව යන්න පුළුවන්. මේ වගේ ටිකට්ස් දෙනවා. දැන් අපි ගිහිල්ලා බලමු කොහොමද උඩ කියලා. අපි දැන් ටිකට් අරගෙන ඊට පස්සේ ආයේ වාහනේ නැගලා මීටර් 100ක් විතර දුර ගියාට පස්සේ තමයි පිදුරු තලාගලට යන මේන් එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මේ මේන් එන්ට්‍රන්ස් එක පාලනය වෙන්නේ ආමි එකෙන්. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට දෙනවා පේපර් එකක්. ඒකේ අපි ලියන්න ඕනේ කාර් එකේ යන කට්ටියගේ ඇඩ්‍රස් නම්, ඇඩ්‍රසස්, එතනින් ගියාම for contact numbers, තමන්ගේ ගෙදරට තියෙන ළඟම පොලිස් ස්ටේෂන් එක, ඊට පස්සේ වෙහිකල් එකේ නම්බර් එක, මේ වගේ සියලුම තොරතුරු ඒගොල්ලන්ට අපි මුලින්ම දෙන්න ඕනේ. අන්තිමට අපි ඒ කොලේ බාර දුන්නට පස්සේ ඒගොල්ලෝ අපිට ඉන්ස්ට්‍රක්ට් කරනවා එතන ඉඳන් කිලෝමීටර් 6ක් තියෙනවා උඩට යන්න. ඒ යන අතරතුර කිසිම වෙලාවක තමන්ගේ වාහනේ නතර කරන්න එපා කියලා. මොකද නායේ යම් තැන් දෙකකුත් පහු කරගෙන යන්නේ කොටින්ගෙන් ඇටැක් එකක් වෙන්න පුළුවන් කියලා, සතුන්ගෙන් කරදරයක් වෙන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ වාහනේ කිසිම මොහොතක නවත්තන්න එපා කියලා. අනික තව දෙයක් තියෙනවා, මේකට 3 wheel වලටයි මෝටර් සයිකල් වලටයි නම් එන්න දෙන්නේ නැහැ. මොකද සතුන්ගෙන් කරදරයක් වෙයි කියලා. ඉතින් මේ වගේ ලස්සන කැලෑවක් මැදින් තමයි අපිට මේ ගමන යන්න තියෙන්නේ. පිදුරු තලාගල කන්ද උඩට ගියාට පස්සේ අපිට දකින්න තියෙන්නේ මෙන්න මේ වගේ ලොකු පාකින් ඒරියා එකක් නම් තියෙනවා. ඉතින් අපිට ලෙහෙසියෙන් මෙතන අපිට අපේ වාහන පාක් කරලා යන්න පුළුවන්. අනික මෙතන හමුදාවෙන් පාලනය වෙන තැනක් හින්දා හැම දෙයක්ම පිරිසිදුව පිළිවෙලට තියෙනවා. ඒකින්ද අපිට ඒ ගැන නම් පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ. මෙතන ඉන්න ආමිකේ කට්ටියත් එක්ක කතා කළාම ඒගොල්ලෝ නම් කිව්වේ වෙන්දට මේක මිස්ටේකින් පිරීලා යනවා කියලා. ළඟ ඉන්න කෙනෙක්ව විතරයි පේන්නේ, වටේ කිසිම දෙයක් පේන්නේ නැහැ කියලා. හොඳ වෙලාවට ඉතින්